තෙරුවන් සරණයි සියලු දෙනාට ත්‍රිපිටක දේශන මාලාවේ 26 වන දේශනය. අද මම දේශනා කරන්න යන්නේ අපි හැමෝම දන්න, ඒ වගේම නිතරම වාගේ භාවිතා කරන අතිශය ප්‍රසිද්ධතම එක් සූත්‍රයක්. ඒ තමයි කරණීය මෙත්ත පිරිස් සූත්‍රය. නිතරම වාගේ අපි මේ සූත්‍රය සජ්ජායනා කළත් කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගත කාරණාවන් මොනවද කියලා දන්නේ ඊටාම සුළු පිරිසක්. අපි හැමෝම දන්න සූත්‍රයක් නිසාත් සෙත්විරිතක් වශයෙන් උත් නිතරම භාවිතා වෙන සූත්‍රයක් නිසා තමයි අද මම මේ කරණීය මෙත්ත සූත්‍රයේ අන්තර්ගත කාරණාවන් පිළිබඳව දේශනා කරන්න හිතුවේ. ඉතින් මේ සූත්‍රය ත්‍රිපිටකයේ තියෙන්නේ කුද්දක නිකායේ. කුද්දක නිකායේ කුද්දක පාළියේ. කුද්දක පාළියේන එක් සූත්‍රයක් තමයි කරණීය මෙත්ත පිරිස් සූත්‍රය. අපි දැන් බලමු සූත්‍ර අන්තර්ගතයේ දිහා. කරණීය මෙත්ත සූත්‍රයේ ගාථා 10ක් තියෙනවා. මේ ගාථා 10 කරුණු එක්ක අපිට පුළුවන් ප්‍රධාන කොටස් 5කට අන්තර්ගත කාරණාවන් බෙදා දක්වන්න. ඒ තමයි නිර්වාණාබෝධයට කැමැති පුද්ගලයා සතු විය යුතු ගුණධර්ම මොනවද? මෛත්‍රිය වැඩි යුතු කොට්ටාස මොනවද? මෛත්‍රිය වඩන අයුරු දැක්වෙන උපමාව. මෛත්‍රිය වැඩි යුතු ආකාරය. එවැගේම නිවන් අවබෝධ කරගන්නා ආකාරය. මේ විදිහට අන්තර්ගත කරුණු ප්‍රධාන කොටස් 5කට බෙදා දක්වන්න පුළුවන්. කරණීය මෙත්ත සූත්‍රයේ මුල් ගාථා 3 අඩංගු වන්නේ නිර්වාණාබෝධයට කැමැති පුද්ගලයා සතු විය යුතු ගුණධර්ම මොනවද කියලා. අපි දැන් බලමු ඒ කාරණාවන් පිළිබඳව. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී. මේ ගාථාවේ සරල තේරුම ශාන්ත පද සංඛ්‍යාත නිවන් සුවය ලබනු කැමැති මතු දියුණුවේහි සමර්ථයා එයට නිසිදේ කළ යුත්තේය. ඔහු දක්ෂ විය යුතුය, ඍජු විය යුතුය, මනවින් ඍජු විය යුතුය, කීකරු විය යුතුය, මෘදු විය යුතුය, අනතිමානී විය යුතුය. සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලහුක උත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ. මේ ගාථාවේ සරල තේරුම ඔහු ලද දෙයින් සතුටු වන්නෙක්ද, පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක්ද, බොහෝ කටයුතු නැත්තෙක්ද, සැහැල්ලු පැවතුම් ඇත්තෙක්ද, සංසුන් ඉඳුරන් ඇත්තෙක්ද, නිසි නුවණ ඇත්තෙක්ද, දැමුණු ගති ඇත්තෙක්ද, පෞල්හි නොඇලුනෙක්ද විය යුතුය. නචකුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යොං සුඛිනෝ වාකේ මිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ තුන්වෙනි ගාථාවේ සරල තේරුම යම් ක්‍රියාවක් නිසා නුවණැති අය නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නොකරන්නේය. සියලු සත්වයෝ බය නැත්තෝ වෙත්වා. සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා. සියලු සත්වයෝ සුඛිත සිත් ඇත්තෝ වෙත්වා. කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්න යෙදුණු මුල් ගාථා 3 කියවෙන්නේ නිර්වාණාබෝධයට කැමැති පුද්ගලයා සතු විය යුතු ගුණධර්ම පිළිබඳව. එවැනි ගුණධර්ම 15ක් මුල් ගාථා 3 සඳහන් වෙනවා. පළවෙනි ගාථාවේ එන ඒ ගුණධර්ම 15න් 6ක් මෙතනදී ඔයයන්ට බලා ගන්න පුළුවන්. ඒ තමයි නිර්වාණාබෝධයට කැමැති පුද්ගලයා පළමුව සක්කෝ ගුණයෙන් යුක්ත විය යුතුයි. ඒ කියන්නේ පිළිවෙත් පිරීමෙහි දක්ෂයෙකු වෙන්න ඕන. උජු ගුණයෙන් යුක්ත විය යුතුයි. ඒ කියන්නේ අවංක කෙනෙකු වෙන්න ඕන. සූජු ගුණයෙන් යුක්ත විය යුතුයි. ඒ කියන්නේ වඩාත් අවංක කෙනෙකු වෙන්න ඕන. සුවච ගුණයෙන් යුක්ත විය යුතුයි. ඒ කියන්නේ අවවාද පිළිගන්නා කීකරු කෙනෙකු වෙන්න ඕන. මුදු ගුණයෙන් යුක්ත විය යුතුයි. ඒ කියන්නේ මෘදු ගති ගුණ ඇති කෙනෙකු වෙන්න ඕන. අනතිමානී ගුණයෙන් යුක්ත විය යුතුයි. ඒ කියන්නේ මානෙ අඩු හෙවත් අනතිමානී ගුණයෙන් යුක්ත කෙනෙකු වෙන්න ඕන. කරණීය මෙත්ත සූත්‍රයේ දෙවන ගාථාවෙත් ඒ වගේම තවත් ගුණ 8ක් සඳහන් වෙනවා. ඒ තමයි සන්තුස්සකෝ ගුණය, ලද දෙයින් සතුටු වන කෙනෙකු වෙන්න ඕන. සුභරෝ ගුණය, පහසුවෙන් පෝෂණය කළ හැකි අයෙකු වෙන්න ඕන. අප්පකිච්ච ගුණය,
වැඩ අඩු කෙනෙකු වෙන්න ඕන. සල්ලහුක උත්ති ගුණය. සැහැල්ලු පැවැත්මෙන් යුක්ත කෙනෙකු වෙන්න ඕන. සන්තේන්ද්‍රිය ගුණය. සංසුන් වූ ඉඳුරන් ඇති අයෙකු වෙන්න ඕන. නිපක ගුණය. තැනට සුදුසු නුවණ ඇති අයෙකු වෙන්න ඕන. අප්පගබ්බ ගුණය. රළු ගති නොමැති අයෙකු වෙන්න ඕන. කුලේසු වනනු ගිද්දෝ. ඇසුරු කරන පවුල් සමග නොඇලුණු පුද්ගලයෙක් වෙන්න ඕන. මේ තුන්වෙනි ගාථාවේදී නිර්වාණ අවබෝධයට කැමැති පුද්ගලයා සතු විය යුතු ගුණධර්ම අතර 15 වන ගුණය සඳහන් වෙනවා. ඒ තමයි නචකුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝපරේ උපවදෙය්‍යෝ. නුවණැත්තන්ගේ දෝෂ දර්ශනයට ලක්විය හැකි ආකාරයේ කිසිදු වරදක් නොකරන අයෙකු වෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට නිර්වාණ අවබෝධයට කැමැති පුද්ගලයා සතු විය යුතු ගුණධර්ම 15ක් කරණීයමෙත්ත සූත්‍රයේ මුල් ගාථා 3ෙහි සඳහන් වෙනවා. ඊළඟට 4 වන ගාථාවෙන් සඳහන් වෙන්නේ මෛත්‍රිය වැඩි යුතු සත්ව කොට්ටාස පිළිබඳව. අපි බලමු ඒ සත්ව කොට්ටාස මොනවද කියලා. යේකේචි පාන භූතත්හි තසාවා තාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක තූලා. තසාවා බියෙන් තැතිගත් සත්වයෝද, තහවරාවා එසේ නොවි ස්ථාවරව සිටින සත්වයෝද, අනවශේෂා ඉතිරි නැතිව සියලු ප්‍රාණීහුද, දීඝා දිග ශරීර ඇති සත්වයෝද, මහන්තා මහත් වූ ශරීර ඇති සත්වයෝද, මජ්ජිමා මධ්‍යම ශරීර ඇති සත්වයෝද, රස්සක මිටි ශරීර ඇති සත්වයෝද, අනුක ඉතා කුඩා ශරීර ඇති සත්වයෝද, ධූලා වටකුරු ශරීර ඇති සත්වයෝද. පස්වන ගාථාවෙත් ඒ වගේම මෛත්‍රිය වැඩි යුතු සත්ව කොට්ටාස පිළිබඳව සඳහන් වෙනවා. ඒ තමයි දිට්ඨා වායේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. පෙනෙන සත්වයෝද, නොපෙනෙන සත්වයෝද, දුර වෙසෙන සත්වයෝද, ළඟ වෙසෙන සත්වයෝද, උපන් සත්වයෝද, ඉපදීමට සිටින සත්වයෝද, මෙන්න මේ විදිහට මෛත්‍රිය වැඩි යුතු සත්ව කොට්ටාස පිළිබඳව 4 සහ 5 කියන ගාථාවල සඳහන් වෙනවා. ඉතින් මේ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. ඊළඟට 6 වෙනි ගාථාව. නපරෝ පරන් නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය. මේ ගාථාවේ සරල තේරුම කෙනෙක් අනිකකු නොරවටත්වා, අනිකකු පහත් කොට නොසලකත්වා, සත්වයෝ අන්‍යයන්ට දුකටපත් වෙනවාට, අන්‍යයන්ට දුකක් ලැබෙනවාට කැමති නොවෙත්වා. ඊළඟට 7 වෙනි ගාථාව. මේ 7 වෙනි ගාථාවේ සඳහන් වෙන්නේ මෛත්‍රිය වැඩි යුතු ආකාරය පිළිබඳව දැක්වෙන සරල උපමාවක්. ඒ තමයි මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං. මේ ගාථාවේ සරල තේරුම මවක් යම්සේ තම එකම පුතු දිවි පුදා හෝ රකින්නේද එපරිද්දෙන්ම සියලු සත්වයන් වෙත අපමණ මෙත්සිත වඩන්නේය. මෙතනදී කියනවා අපි මෛත්‍රිය වඩන්න ඕන හරියට අම්ම කෙනෙක් තම එකම පුතු දිවි පුදා හෝ රකින්නේ යම්සේද අන්න ඒ විදිහට සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රී සිත වැඩි යුතු බව. ඊළඟට 8 වෙනි ගාථාව. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. මෙහි තේරුම ප්‍රමාණ රහිත වූ, එසේම පීඩා රහිත වූ, වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය උඩ යට සරස යන සියලු සත්ව ලෝකයේහි වඩන්නේය. මෙතනදී කියනවා කිසිම ප්‍රමාණයක් නැතිව, කිසිම පීඩාවක් නැතිව, කිසිම වෛර හිතකුත් නැතිව උඩ යට සරස් අත යන සියලු සත්ව ලෝකවලටම මෛත්‍රිය වැඩි යුතු බව. 9 වන ගාථාවේදී සඳහන් වන්නේ
මෛත්‍රිය වැඩි යුතු ආකාරය පිළිබඳව. තිට්ඨංචරන් නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ධෝ ඒතං සතින් අදිට්ඨෙය්‍ය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. මෙහි සරල තේරුම සිටිමින් හෝ යමින් හෝ හිඳමින් හෝ සයනය කරමින් හෝ යම් තාක්කල් නොනිදාද ඒ තාක්කල් මෛත්‍රී සිත වඩන්නේය. එසේ වාසය කිරීම මේ ධර්මයේහි උත්තම වාසයකයි කියනු ලැබේ. මෙතනදී කියනවා සිටගෙන ඉන්න වෙලාවේ යන එන වෙලාවේ නොනිදා හාන්සි වී ඉන්නකොටත් මේ හැම වෙලාවෙම මෛත්‍රී සිත වැඩි යුතුයි. එහෙම වාසය කිරීම මේ ශාසනයේ බ්‍රහ්ම විහරණයක්. එහෙම නැත්නම් උතුම් වාසය කිරීමක් වශයෙන් හඳුන්වන්න පුළුවන් කියලා. ඊළඟට කරණීයමෙත්ත සූත්‍රයේ අවසාන ගාථාවෙන් සඳහන් වන්නේ නිවන් අවබෝධ කරගන්නා ආකාරය සම්බන්ධව එන කෙටි විස්තරයක්. ඒ තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්බ සෙය්‍යං පුනරේතිති. මෙහි තේරුම මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සිල්වත්ව දර්ශන සම්පත්තියෙන් යුක්තව කාමයන්හි ගිජු බව දුරුකොට ඒකාන්තයෙන් නැවත මෞකුස සයනයට පිළිසිඳ ගැනීමට නොඑන්නේය. මෙතනදී සඳහන් වෙනවා නිවන් අවබෝධ කරගන්නා පුද්ගලයා මිත්‍යා දෘෂ්ටියට පත්වෙන්නේ නැතිව සීලවන්තව සිටිමින් එවැගේම දර්ශන සම්පත්තියෙන් යුතුව කාමයන්හි ගිජු බව දුරු කරන පුද්ගලයා ඒකාන්තයෙන් නැවත මෞකුසක පිළිසිඳ ගැනීමට නොඑන්නේය. ඒ කියන්නේ ඔහුට නැවත ඉපදීමක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට නිර්වාණ අවබෝධයට කැමති පුද්ගලයා සතු විය යුතු ගුණධර්ම මොනවද? මෛත්‍රිය වැඩි යුතු කොට්ටාස මොනවද? මෛත්‍රිය වැඩි යුතු ආකාරය දැක්වෙන උපමාව. මෛත්‍රිය වැඩි යුතු ආකාරය නිවන් අවබෝධ කරගන්නා ආකාරය පිළිබඳවද කෙටි විස්තරයකුත් ඇතුළත් මේ කරණීයමෙත්ත සූත්‍රය අවසන් වෙනවා. සූත්‍රයේ සඳහන් පරිදි එකී ගුණධර්මයන් වර්ධනය කරගනිමින් සියලුම සත්වයින්ට එක හා සමානව නොඅඩුව මෛත්‍රිය වැඩිවීමට සියලු දෙනා උත්සාහ ගත යුතුයි. ඉතින් හැමදාම කියනවා වගේ නිර්මල බුද්ධ වචනය දැනගන්න ත්‍රිපිටක බුද්ධ වචනය කියවන්න. තෙරුවන් සරණයි.